සුබ දවසක් කියලා පිළිගන්නවා නිමලම් ට්‍රේඩින් එක අත්වල බඳගත් ඔයාව. ඉතින් මේක තමයි පළවෙනි පාඩම. මේක ගොඩක් වැදගත් වෙන්නේ ඩෙරිව් වලට අලුත් නම් සහ ට්‍රේඩින් වලට අලුත් නම්. හරි. එතකොට පරණ කට්ටියත් බලන්න. මොකද ඉන්ටර්ෆේස් එක අලුත් වෙලා තිනවා. අපි මේ කතා කරන වෙලාව වෙනකොට ඩෙරිව් එකේ ලොකු අප්ඩේට් එකක් ගිහලා තිනවා. එතකොට මේක මාර ස්මූත්ලි අපිට වැඩ ටික කරගන්න පාසුවෙන් සහ ආරක්ෂාකාරීව අපිට මේකේ හොඳ ෆීචර්ස් ටිකක් ඇඩ් කරලා තිනවා. සහ මේකේ ගොඩක් වැඩ ගැල් තිනවා. ඉතින් ඉදිරියේදී ඔයගොල්ලන්ට මම ඒවා සෑහෙන්න හොඳින් පැහැදිලි කරනවා හැමෝටම තේරෙන ආකාරයට. හරි. මම මේක කතා කරන්නේ හැමතිස්සෙම කතා කරන්නේ මේ ට්‍රේඩින් වලට අලුත් කියලා හිතලා. ඒක නිසා මේකේ හැම දෙයක්ම ඔයගලන්ට ස්ටෙප් බයි ස්ටෙප් ඉතා සරලව පැහැදිලි කරනවා ලොකු අමාරු වචන දාන්න නැතුව. හරි. මුලින්ම කියන්නම් මේ දැන් අපි ට්‍රේඩින් කියලා අවිල්ලා තින්නේ තාක්ෂණය උපයෝගී කරගෙන අපි මුදල් ලිපීමක් කරන්න. එතකොට මේ තාක්ෂණය කියන්නේ මිනිසාගේ පහසුව සඳහා නිර්මාණය වුණ දෙයක්. ඒ වගේම දෙයක් සරල කිරීම සඳහා තේරුම් ගැනීම උදෙසා තමයි අපි තාක්ෂණය ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. එතකොට මේ ට්‍රේඩින් කියන්නේ තාක්ෂණය හරහා මුදල් ලිපීම. දැන් ඉතින් අයිඩියා එකක් තේ තාක්ෂණය හරහා අපි මුදල් ලිපු වෙනවා කියන්නේ මේක ඉතා සරලයි විනිවිදභාවයකින් අපිට කරන්න පුළුවන්. එතකොට මේක ගැන හරි අවබෝධයක් ලබා ගැනීම තමයි ඇත්තටම කරන්න ඕනේ. ඉතින් මේ නිමාලම ට්‍රේඩින් හරහා ඔයගලන්ට අවබෝධයක් තමයි ලබා දෙන්නේ. එතකොට ඔයා කුමන ආකාරයක් කෙනෙක් වුණත් ඔයා ට්‍රේඩින් වලට අලුත් වුණත් පරණ වුණත් මේ වීඩියෝස් ටික මම දෙන වීඩියෝස් ටික නැත්නම් මම දෙන ගයිඩ්ලයින්ස් අනිවාර්යෙන් ෆලෝ කරන්න. හරියට ඔයගලන්ට ඉතා සියුම්ව මම අවබෝධයෙන් උගන්වනවා. දැන් මීට අවුරුදු ගානකට කලින් මමත් කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. අපි මේවා ගැන හොයලා තමයි දැන් මේවා අප්ඩේට් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට උගන්වන්න කෙනෙක් හිටියේ නැහැ. දැන් මම ඔයගලන්ට උගන්වන්න ඉන්නවා. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. කිසිම දෙයකට ඔයගලන්ට මේක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. මුලින්ම කියන්නම් දැන් ඔයගොල්ලෝ මේක ට්‍රේඩ් කරනවා නම් හිතන්න ඕනේ ඔයගොල්ලෝ මේක ව්‍යාපාරයක් කරන්න ඉන්නේ. ව්‍යාපාරයක් කරනවා නම් අපිට අනිවාර්යයෙන් මුදල් තිබිය යුතුයි. අපි මේකට මුදල් දා ගන්න ආකාරය. එතකොට අපේ රුපියල් මේකට ඩොලර්ස් කර ගන්න ආකාරය තමයි අද පළවෙනි වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් මම මුලින්ම ආරාධනා කරනවා ඔයගොල්ලෝ මේ වීඩියෝස් එක හරියට ස්කිප් නොකර බලන්න. ඔයාලට මේක පැහැදිලි නැත්නම් ඔයා මේක නැවත වරක් බලන්න. මොකද මේවා ලොකු අමාරු දේවල් නෙමෙයි. මේක හැම දෙයක්ම තියෙන්නේ ඉතා තේරුම් ගන්න පුළුවන් මට්ටමට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න නැතුව මේක සම්පූර්ණ වීඩියෝ බලන්න. අද පාර්ට් එකේ ඔයගොල්ලන්ට මම දෙන්නේ විත්ඩ්‍රෝල් කරන විදිය සහ ඩිපොසිට් කරගන්න විදිය. අපිට මේක ට්‍රේඩ් කරන්න නම් අපිට අනිවාර්යෙන් ඩිපොසිට් එකක් කරගත යුතුයි. මොකද හේතුව ව්‍යාපාරයක් කරනවා නම් අපි ව්‍යාපාරයට අනිවාර්යෙන් ප්‍රාග්ධනයක් දැමිය යුතුයි. ඒ ප්‍රාග්ධනයෙන් තමයි අපි ව්‍යාපාරය දියුණු කරන් යන්නේ. බයි ඇන්ඩ් සෙල් කරනවා කියන්නේ යම්කිසි ආදේශකයක් නැත්නම් යම්කිසි මිල ඉහළ යෑමක් පහළ යෑමක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මම පාඩම් වලට ගියාම ඒවා ඉතා සියුම්ව කියලා දෙන්නම්. ඉතින් ලොකු අමාරු දෙයක් නෑ. නම් වීඩියෝ එක බලමු අපි මේකේ විත්ඩ්‍රෝ පාර්ට් එක සහ ඩිපොසිට් පාර්ට් එක කරගන්න ආකාරය. හරි. එතකොට මේක තමයි පළවෙනිම දේ. මේක ඉන්ටර්ෆේස් එක හඳුනා ගැනීම. ඊට පස්සේ මේකට මුදල් ලබා ගැනීම. ඒ හරහා තමයි අපි ට්‍රේඩින් කරන්නේ. ආරාධනා කරනවා වීඩියෝ එක අවසන් වෙනකන් හරියට බලන්න කියලා. හරි. දැන් අපි ඩෙරිව් account එකට ගියාම මෙන්න මේක තමයි අපේ ඉන්ටර්ෆේස් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඩෙරිව් එකේ මම කිව්වා අප්ඩේට් එකක් දීලා දෙනවා. පරණ අප්ඩේට් එකනේ. දැන් ලස්සන්ට ස්මූත්ලි මේක වෙරිෆයි කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනදී උඩින්ම බලා ගන්න පුළුවන් ඔයාලට ලොගින් කියලා. දැන් ඔයා මේකේ පළවෙනි පාට නම් ලොගින් වෙන්නේ. දැන් ඔයා මේකේ account එක හදලා ඔක්කොම කරලා තිනවා. ලොගින් වෙලා අපිට client ID එක වෙලා තියෙන්නේ. ඒ හරහා තමයි ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට මේකේ ඔයා save දීලා දිනවා නම් ඔයාගේ account එකට කෙලින්ම ආයයි නැත්තම් ඔයාට username password දෙන්න වෙනවා. දැන් මම මේකේ account එක log වෙලා තියෙන නිසා මම මේක කෙලින්ම save දීලා තියෙන නිසා මගේ account එකට යනවා. නැත්තම් ඔයාට email එකයි password එකයි දීලා ඔයාට log වෙන්න පුළුවන්. දැන් මේක ගැන කිසිදු බය වෙන්න දෙයක් නැහැ. මේක bank account වලට වඩා ගොඩක් safety. මොකද මේකේ ඉහළ තාක්ෂණයක් තියෙන්නේ. මේවා ලෝක පුරා minus තියෙනවා. මේවා mine වෙනවා. අපි මේකේ තියෙන currencies වල අපි trade කරන්නේ නැත්තම් ආදේශයක් ඇතුළේ අපි trade කරන්නේ. ඒ නිසා අපේ මුදල් කිසිම වෙලාවක කාටවත් ගන්න බෑ. ගන්න පුළුවන් එකම ආකාරය වගේ බැංක් account details දෙනවා වගේ මේකේ account details කාට හරි දීලා තිබ්බොත් විතරයි access දීලා තිබ්බොත් විතරයි ඔයාලා ගන්න. මේකේ අපේ account වල මුදල් ගන්න පුළුවන් ඉන්නේ. එහෙම නැතුව කාටවත් මේකේ මුදල් මුකුත්ම කරන්න බෑ. හරි. ඔන්න එහෙනම් ඔයාට පෞද්ගලික වගේ account එකක් තියෙනවා. ඒක මට තියා ඩෙඩුව එකේ කාටවත් ඔයාට මුකුත් කරන්න බෑ. ඉතින් මේක තමයි තාක්ෂණයේ ඉදිරි පිම්ම. හරි. ඒතකොට අපි මේක හරහා තමයි මුදල් ලිපීම කරන්න යන්නේ. හරිද? ඒතකොට මීට කලින් මම ඔයාලට පාඩම් ආවට පස්සේ පැහැදිලි කරන්න. ඒ කියන්නේ මුදල් උපයන ආකාර කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් රැකියාවක් හෝ ව්‍යාපාරයක්. ඒවා ෆිසිකල් කරන්න පුළුවන්. මේකත් ඔයාලට රැකියාවක් හරි ව්‍යාපාරයක් හරි හිතලා හරියට ලස්සනට වැඩ ටික කරන් යන්න පුළුවන්. හැබැයි මේක වෙන්නේ ඔන්ලයින්. ඔයා වෙනම ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගේ ෆිසිකල් කරනවා නම් ඔයාට මාන්සි වෙනවා මේක කරන්න තියෙන්නේ ඔයාට දැනුම පාවිච්චි කරලා. හරි. එහෙනම් අපි මේකේ වැඩි කතාවක් නැහැ. ඩිපොසිට් පාර්ට් එකට යමු. දැන් මේ account එකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපේ account එකේ capital එක 0 වෙලා පෙන්නනවා. අපිට මේකට ට්‍රේඩ් ගන්න ඩොලර් අවශ්‍ය වෙනවා. එතකොට මේකේ ක්‍රම වේද දෙකක් තියෙනවා. අද දෙකම ඔයගොල්ලන්ට මම කියලා දෙනවා. එතකොට මේකේ පළවෙනි ක්‍රම වේදය තමයි P2P කියන person to person මුදල් උහුමාරු කර ගැනීම. ඒ කියන්නේ P2P ආකාරයට අපි ඩොලර් අපේ ගිණුමට අපි බැර කරගන්න යන්නේ. ඉතින් අපිට තව කෙනෙක්ගෙන් මුදල් අවශ්‍යයි මිලදී ගන්න අපේ account එකට දාගන්න. එතකොට ඕකට අපි කියනවා අපේ account එකට deposit එකක් කරගන්න යනවා කියලා. එතකොට අපි එනම් deposit කරගන්නවා. අපි මුදල් බැර කරගන්නවා නම් අපි buy කරන්න ඕනේ. එතකොට අපි මේකේ sellers ලා හොයන්න තමයි යන්නේ. එතකොට අපි මේකේ යනවා
යනවා P2P කියන පළවෙනි ඔප්ෂන් එකට අපේ account එකට ඩොලර් දාගන්න. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් පහළට එද්දි P2P කියලා තියෙනවා. අපි ඒක ක්ලික් කරනවා. ක්ලික් කරාම ඔන්න ඔයාලා බලා ගන්න පුළුවන්. මේ වගේ දැන් තියෙනවා. මෙන්න මෙතන උඩින්ම මෙතන තියෙනවා buy කියලා, මෙතන තියෙනවා sell කියලා. ඒතර මතක තියාගන්න buy කියලා කියන්නේ අපි මුදල් ගන්න. sell කියලා කියන්නේ මුදල් අපි විකුණන්න. දැන් අපිට විකුණන්න අපේ account එකේ account balance එකක් නැහැ. ඉතින් අපි මේකට ඩොලර්ස් ගන්න තමයි ඕනේ. ඒතර ඔයාලා බලා ගන්න පුළුවන් ඔන්න මේකේ මම buy කියන එකේ පුගම මෙතන අපේ refresh වෙලා අපේ account එක මෙන්න මෙතන 670 කියලා rate එකක් එක්ක පෙන්නනවා. මේක බලා ගන්න මෙතන රතු පාටින් කියන්නේ sell. ඒ කියන්නේ අපි යාට අපේ account එකේ මුදල් දෙනවා කියන එක. අපිට ඕනේ buy කරන්න. අපිට පුළුවන් මෙන්න මෙතන field එකක් දාගන්න exchange rate low high කියලා. ඒ කියන්නේ low to high කියලා කියන්නේ. ඒ කියන්නේ අඩුම rate එකේ ඉඳන් වැඩිම rate එකට අපි select කරන්න යන්න ඕන. select කරාම sellsලා කීප දෙනෙක් යනවා. sellsලා කියන්නේ අපි දැන් sell කරන කෙනෙක්ගෙන් bill දී ගන්න නම් අපිට විකුණන කෙනෙක් අවශ්‍යයි. ඒක තමයි sellsලා කියන්නේ. ඔන්න දැන් අපි මෙයාගෙන් තමයි buy කරන්න යන්නේ. ඔන්න rate එකක් කරනවා. price කරලා තියෙන ආකාරයට 1 2 3 කියලා පල්ලයට එනකන් අපිට බලා ගන්න පුළුවන්. ඒතර උඩින් ඉන්න කෙනාගේ තමයි අඩුම rate එක තියෙන්නේ. $347.799යි එක ඩොලර් එකක ප්‍රමාණය. ඒතකොට ඒක ඔයා 10ක් ගන්නවා නම් 10න් වැඩි කරන් තියෙනවා මම ඉදිරියදී ඒක පෙන්නන්න. හරි. මෙන්න මෙතනදී ඕගොල්ලන්ට මම දැන් මුලින්ම කියනවා දෙයක් මේක අනිවාර්යයෙන්ම අහගන්න. මේක අනිවාර්යෙන් පිළිපදින්න. දැන් මෙතනදී ඕගොල්ලන්ට ඉන්න පුළුවන් සමහර බොරුවට සෙල් කරන බයි කරන කට්ටිය. ඒතකොට ඒගොල්ලන් හඳුනා ගන්න මම පොඩි ටිප්ස් එකක් කියන්නම්. මෙන්න මෙතන රේට් එක. ඔයා බලන්න තරුවක් තියෙනවා. ඒ තරුවේ රේට් එක හොඳ වෙන්න ඕනේ. ඒ කියන්නේ යාගේ රේටින් 5න් කොච්චරක්ද කියලා තමයි එතන තියෙන්නේ. ඒතකොට මේ 4.93ක් කියන්නේ යාගේ රේට් එකේ ඉඳලා හොඳ අගයක තියෙනවා. ඒ වගේම යාගේ ඕඩර්ස් ප්‍රමාණය බලන්න පුළුවන්. ඕඩර්ස් ප්‍රමාණය යාගේ 10ක් එකක් දෙකක් තුනක් නෙමෙයි. යාගේ ඕඩර්ස් තියෙනවා 16436ක් එයා ඕඩර්ස් කරලා තියෙනවා. දැන් පල්ලෑ එක්කෙනා 71962ක් කරලා තියෙනවා. එහෙම ගියාම දැන් පහළට යද්දි මේ 35129ක් කරලා තියෙනවා. ඉතින් ඔය වගේ ඕඩර්ස් කරපු කට්ටිය ඉන්නවා. දැන් මේ වගේ කට්ටියකින් අවුලක් නැහැ කිසිම වෙලාවක් ගත්තට. ඒතකොට අපි බලමු අඩු ඕඩර්ස් තියෙන කට්ටිය දැන් මේ බලන්න මෙතන මෙයාගේ RSD 34 කෙනාගේ 651යි තියෙන්නේ. එයාගේ ඕඩර්ස් ගන්න යන්න එපා. මොකද ඒගොල්ලෝ අලුත් කට්ටියෙන් ගන්න නැහැ. මොකද මේකේ බයස්ලා සෙල්ස්ලා අපි කැටගරි කරලා තමයි ගන්න. හොඳම කට්ටියකින් ගන්න. ඔයාට රුපියලක් දෙකක් එහාම යවන්නට කමන්නේ. හොඳ කෙනෙක්ගෙන් ගන්න. ඉතින් අපි මේ පාල්ට ගියාම ඔයාට මේ ඕඩර්ස් වල කොච්චරක් කරලා තියෙනවද කියන එක මත ඔයාට නැත්නම් රේට්ස් මත ඔයාට මෙයාගේ ට්‍රස්ට් එක ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ උඩින් ඉන්න කෙනා මම හිතනවා එයා හොඳ කෙනෙක්. ෂාන් 17 කෙනෙක් කෙනා සහ මෙතන ඔසඳ ජනිදු කියලා ඉන්න කෙනෙක්. ඒතොර එයාත් හොඳයි. එයාගේ හොඳ රේට් එකක් තියෙන්නේ. මම එයාගෙන් බයි කරනවා. ඔසඳ ජනිදු කෙනෙක් කෙනාගේ account එකකින් මම බයි කරනවා. ඉතින් ඔන්න දැන් බයි කියන එක බරස්සේ ඔන්න දැන් එතන තියෙනවා එයාගේ ඩොලර් ගන්න යන ආකාරය කොහොමද කියන එක. ඒතර මෙතනදී amount එක කියන්නේ දැන් එයාගේ මෙතන තියෙනවා order limit කියලා පල්ලෙන් තියෙනවා ඩොලර් 10 සිට 250ක් වෙනකන් එයාගේ මිලදී ගන්න පුළුවන්. ඒතකොට මේකෙදි මතක තියාගන්න ඔයාගේ අතේ තියෙන මුදල් ඔයා ගන්න යන මුදල් ප්‍රමාණය තමයි මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. දැන් මෙතනදී එයා 10 සිට 250ක් මාක් කරලා තිබ්බට ඔයාලා කොයිලකත් ඩොලර් 10ක් ගන්න කෙනා 250ක් මාක් කරන්න බෑ. ඔයාට ඩොලර් අවශ්‍ය ප්‍රමාණය තමයි මාක් කරන්න තියෙන්නේ. ඒතකොට මේකෙදි exchange rate එක පල්ලෙන් බලා ගන්න පුළුවන් 348යි 718යි. ඒතකොට මේකෙදි ඔයාට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දැන් ඔයාලා ඩොලර් 10ක් නම් අවශ්‍ය ඔන්න ඔයා ඩොලර් 10 මෙතන ක්ලික් කරනවා. එතකොට බලන්න මෙන්න මෙතන පල්ලෙය වැටුණා. ඔයා ඩොලර් 10ක් ගන්න මෙයාගේ අර පහළ තියෙන රේට් එකට ඔයාට කොච්චරක් ගෙවන්න ඕනද කියලා. අන්න එතනදී ඔයා මේ ගාන ඔයාට ගෙවන්න හැකි නම් ඔයාට මේ ඕඩරේ තවදුරටත් කරන් යන්න කියලා මම අනුමත කරනවා. මොකද හේතුව ලොකුවට සල්ලි නැත්තම් ලොකු ගණන් ගන්න එපා. අරගෙන ෆේක් ඕඩර්ස් දාන්නත් එපා. account බෑන්ඩ් වෙනවා. මේකදී ඔයගලන්ට වංචාවන් කරන්න බෑ. වංචාවන් කරොත් එහෙම ඔයගලන්ව මේ ඩෙරිවරි එක හඳුනාගෙන ඔයාලව ඉවත් කරනවා. ඉතින් මේක තමයි ඩිපොසිට් එක නිවැරදිව කරගා ගන්න ආකාරය. අපි යමු ඉස්සරහට. මෙයා කියනවා ඔයාට ඩොලර් 10ක් ගන්න නම් එයාට රුපියල් 3481.780ක් ගෙවන්න කියලා. දැන් ඔයා බලමු මේකේ ඩොලර් එකක් ගන්න පුළුවන්ද කියලා බලමු. ඔන්න ඔයා ඩොලර් එකක් ගන්නවා. හරි. ඔන්න ඩොලර් එකක් ගත්ත ඉතින් ඔයාට බෑ ඩොලර් එකක් මේකේ මිලදී ගන්න. හේතුව තමයි මෙයා පල්ලෙන් දාලා තියෙන ඕඩර් ලිමිට් එකක්. ඒ කියන්නේ මම ඉතින් කිව්වේ ඩොලර් 10 සිට ඩොලර් 250ක් අතරත තමයි ඔයාට ගන්න පුළුවන් ඉන්නේ. දැන් මේක ඔයාලට ගිහලා ඩොලර් 300ක් ගන්න බෑ. දැන් එයාගේ ලිමිට් එක තියෙන්නේ ඩොලර් 250යි උඩින්ම මැක්සිමම් ගන්න පුළුවන්. නැත්තම් පහළින්ම ගන්නවා නම් ඔයාට ඩොලර් 10යි ගන්න පුළුවන්. ඔයාට ඩොලර් 5ක් ගන්නත් බෑ. සමහර කට්ටිය ඉන්න ඩොලර් 5 10 විකුණන කට්ටියත් ඒතර ඔයා බයි කරන්න කලින් එයාගේ අර ස්ටේ තියෙනවා. ගිහලා චෙක් කරන්න පුළුවන්. මෙයාට ඩොලර් එකක් දෙකක් ගන්න පුළුවන්ද කියලා. ඩොලර් 500ක් ගන්න ඕන නම් දැන් මෙයාගෙන් ඩොලර් 500ක් ගන්න බෑ. ඩොලර් 500ක් ගන්න පුළුවන් account එකක් තියෙනවා. ඒතර ඒ account එක සිලෙක්ට් කරලා 500ක් ගන්න නම් ඔයා ගන්න කලින්ම ඩොලර් 500ක් ලිමිට් කරලා තියෙන කෙනෙක්ගෙන් ගන්න ඕනේ. දැන් මෙයාගේ තියෙන්නේ උපරිම 250යි. දැන් මම හිතලා පැහැදිලි ඇති කියලා. හරි. ඒතර මම මේකෙදි මම මෙයාට ඩොලර් 10ක් ගන්න යනවා. ඒ කියන්නේ බයි කරන්න යනවා. ඒතර මෙයාගේ පල්ලා තියෙනවා ඕන්ලාක එයාට contact any time කියලා යාගේ නම්බරය දාලා එයාගේ විස්තර දාලා ඉතින් කියනවා. ඉතින් මේ වගේ ට්‍රස්ට් එක ඇති වෙන්න
ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්න පුළුවන්. මම ඔයාලට දෙන විදිය ඒවා කියන්නම්. ඔයාගේ account එකට අනිවාර්යෙන් දීලා තියෙන්න ඕනේ. ඔයා buy and sell කරනවා නම්. ඉතින් ඔන්න මේක අපි ඉදිරියට යන්න තමයි යන්නේ. කියන්නේ place කරන්න තමයි යන්නේ. already ඔන්න මම place කරා. ඔන්න දැන් ඔයාගේ account එකේ order එක place වෙලා තියෙන්නේ. දැන් මෙතනින් එහාට යන්න නම් ඔයාට මතක තියාගන්න මේක අනිවාර්යයෙන්ම very important දෙයක්. දැන් අපි trade කරනවා නම් අනිවාර්යෙන් අපේ account එකේ balance එක තියෙන්න ඕනේ. මෙන්න මෙයාගේ දැන් ඔයා ඩොලර් 10ට අදාළ payment එක කරන්න ඕනේ ආකාරය. මෙතන තියෙනවා bank transfer කරන්න. ඔයාට option දෙකක් දීලා තිනවා. ඔයාට කැමති bank එකක් select කරන්න පුළුවන්. අපි බලමු පළවෙනි bank එක මොකක්ද කියලා. පළවෙනි bank එකේ තියෙන්නේ Dialog Finance එකක්. එතකොට ඔයාට දෙවෙනි bank එක විදිහට එයා දීලා තිනවා LB Finance එක දීලා තිනවා. එතකොට මේ account දෙකෙන් එකකට ඔයාගේ payment එක දාන්න පුළුවන්. මේකට හරි මේකට හරි දාන්න පුළුවන්. දැන් වෙනම ඔයාගේ account එකෙන් ඔයා ගිහිල්ලා මේ account එකට ඔයාගේ මුදල් ටික withdraw කරන්න. ඊට පස්සේ ඒකේ slip එක ගන්න. slip එක අරගෙන ඔයා payment එක කරලා හරියට bank details බලලා ඔයා transfer එක කරාට පස්සේ ඒකේ slip එක PDF එකක් විදිහට අරගෙන ඔයාට පුළුවන් මේකට ඇතුළත් කරන්න. ඔයා මේ paid කියන බටන් එක ඔබනවා නම් අනිවාර්යෙන් ඔයා මුදල් ගෙවලා තියෙන්න ඕනේ. මුදල් ගෙවන්න කලින් මේක ඔබන්න එපා. හරි එතකොට මම payment එක කරන්නම්. payment එක කළා මම මේකේ ඕගොල්ලන්ට ඉදිරියට යන විදිය කියන්න. දැන් ඔන්න මම payment එක කරලා තින්නේ. ඉතින් මම මෙයාට payment එක proof එක පෙන්නන්න යන්නේ. එතකොට මම payment කරා කියලා. එතකොට මම මෙයාට document එකක් විදිහට මගේ PDF එක මම අරිනවා. ඊට පස්සේ තමයි යා මට එයාගේ account එකට ඩොලර් වැටුණාද කියලා බලලා එයා check කරන්නේ. ඉතින් ඒ procedure තමයි අනිත් පැත්තට ඔයාගේ withdraw එකක් කරන්න ගියාමත් වෙන්නේ. දැන් deposit part එක වෙන විදිහට තමයි withdraw එකක් කරන්න ගියාමත් වෙන්නේ. හරි ඉතින් අපි බලමු මෙතනින් හරිය මම මේක submit කරනවා මගේ slip එක. ඒ slip එක අපි submit කරලා පස්සේ ඔන්න එයාට යනවා අපේ payment එක කරා කියලා. ඒතොර එයා මේක බලලා ඉවරලා release කරා. ඒවට ඕනනම් අවශ්‍ය නම් ඒ සෙලට message එකක් දාන්න මොනවා හරි දෙයක් කියලා මෙන්න මෙතන පුළුවන්. මේක order එක complete වෙන්න කලින් අන්න එයා order එක complete කරන්න කලින් ඔයාලට message කරන්න පුළුවන්. ඔන්න ඉතින් මට ඩොලර් එයා එව්වා. ඉතින් බලා ගන්න පුළුවන් දැන් මගේ account එකට ඩොලර් 10ක් වැටෙනවා. මට තියෙන අපි home එකට යන්න ඕනේ. home එකට ගියාම ඔන්න දැන් ඩොලර් 10 අපේ account එකට වැටලා තිනවා. අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔන්න මෙතනින් එහාට තව දෙයක් තියෙනවා කරන්න. මේ ඩොලර් 10 දැන් ඔයා trade කරන්න ඉන්නේ මේක trading account එකට ගන්න ඕනේ. මේක internal transfer එකක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මෙතන ඔයාගේ ඩොලර් 10 ඔයාගේ account එක ඇතුලේ මාරු කරන්න ඕනේ. හරි ඒතකොට දැන් මෙන්න මෙතනදී ඔයාට තියෙනවා හරහාට අපි යද්දි ඔන්න මෙතන තියෙනවා ඔයාට නිකන් option කියලා එකක් තියෙනවා. option account එකට තමයි අපි ඩොලර් දා ගන්න ඕනේ අපි trade කරනවා නම්. හරි දැන් ඔන්න අපි ඒකේ transfer කියන බටන් එක click කරනවා. ඔන්න ඔතන දැන් ඔයාලා බලා ගන්න මෙතන අපේ P2P account එකේ ඩොලර්ස් තියෙනවා. මුලින්ම අපි ඒ ඩොලර්ස් ටික ගන්න ඕනේ අපේ US කියන account එකට. අපි ඒක select කරනවා. ඔන්න මෙතන අපි transfer කරන්න යන ඩොලර් ටික. ඉතින් අපේ මේ account අතර ඩොලර් ටික මාරු කර ගන්න ඕනේ. ඒක තියෙන අපේ ආරක්ෂාව සඳහා. ඉතින් ඔන්න පළවෙනි step එක අපි USD account එකට අපේ ඩොලර් ටික transfer කරගත්තා. දැන් අපිට option trading තාම යන්න බෑ. අපි option trading වල තමයි trade කරන්නේ. ඉතින් ඔන්න අයිමත් home යනවා. home ගිහලා ඉවරලා අපි option trading වලට අපේ transfer එක දාගන්න යනවා. දැන් ඔන්න B2B account එකෙන් USD account එකට අපි ඩොලර් ටික දාගත්තා. දැන් USD account එකෙන් අපි option account එකට දාගන්න ඕනේ. option trading තමයි අපි කරන්නේ. option trading වලට අපි යනවා. අපිට ඩොලර් තියෙනවනේ. ඒ account එකට අපි transfer කරන්න යනවා. ඒතකොට මේක අර ඩොලර් ටික දීලා මාරු වෙන්න විතරයි තියෙන්නේ. ලොකු අමාරුවක් නෑ. අර වගේ වෙන මුකුත් කරන්න දෙයක් නෑ. ඔන්න දැන් අපි option trading එක කරනවා. අපි option trading එකේ තමයි ඇත්තටම ඩොලර්ස් ටික තියාගන්න ඕනේ. අපි trade කරනවා. ඔන්න දැන් අපි option trading එක select කරා. ඔන්න ඔයාට ඔයාගේ ඩොලර් ටික ඔයාගේ option trading වලට මාරු කරන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් ගිහිල්ලා trade කරන්න අපේ account එකේ. මම ඒවා ඉස්සරහට මම පැහැදිලි කරනවා. දැන් මේ internal transfer එකක් කොහොමද කරන්නේ? මූලිකම දේ පොඩ්ඩක් දැනගෙන හිටියනම් හරි. ඒ කියන්නේ අපි මේ transfer එකේදී start trading කියලා දෙනවා. අපි දැන් කෙලින්ම ගිහිල්ලා අපේ chart වලට අවතීර්ණව අපිට trade ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න අපේ option trading account එකේ ඩොලර් 10ක් තියෙනවා. අපිට මේකේ stake කොච්චරක්ද කියලා select කරලා දැන් ඩොලර් 10න් කීයද අපි දාන්නේ? ඩොලර් 1ක් අපිට දාන්න පුළුවන්. දාලා අපිට ඩොලර් 1ක stake එකකින් trade කරන්න පුළුවන්. ඔයා ඩොලර් 10 500 600 තියෙන කෙනෙක් නම් ඩොලර් 60ක් ඇති වුණත් ඔයාලට stake කරන් trade කරන්න පුළුවන්. අපි මේවා ඉස්සරහට කියලා දෙන්න. ඒතර මේකෙදි internal transfer එකක් යන විදියයි payment කරගන්න විදියයි deposit withdraw කරගන්න විදිය ඔය තමයි මම අද කියලා දෙන්නේ. ඔන්න දැන් මෙතනදී ඔයාට පුළුවන් trade කරන්න. හරිද? ඒතර trade කරන්න යන්න එපා. ඔයගලන්ට class වලදී step by step මම ඔයගලන්ව guide කරනවා. trade කරන්නේ කොහොමද? මේ trading category මොනවද? trading types මොනවද? අපි මේ වලට කොහොමද analyze කරන්නේ? ඒ ටික ඔක්කොම මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේක ඩොලර් දාගන්න ක්‍රමවේදය විතරයි කරන්නේ. ඩොලර් දාගන්න පිස්සු නටන්න එපා. මේ trading කියන්නේ පිස්සන්ට තියෙන තැනක් නෙමෙයි. ඔයගොල්ලෝ ගොඩාක් බහුතරයක් කියලා මේකට කරන්නේ පිස්සු නටන එකම තමයි. ඔයගොල්ලෝ දැන් ඉස්සරහට යද්දි මම ගැන කවුද මම කවුද කියලා ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. මට ඔයගොල්ලන්ට කියන්න තියෙන දේවල් ඔයගොල්ලන්ගේ ඔල් වලටම දැනන්න මම කියනවා. ඉතින් ඒක මම වචන පාලනය කරන්නේ. ඒක තමයි මගේ විදිය. ඔයගොල්ලන්ට පාඩම් වලට ආවට පස්සේ ඔයගොල්ලන්ට ඒවා දැනගන්න පුළුවන්. ඉතින් ලොකු අමාරු දේවල් කියන්නේ නැහැ. වැල්වට අර බයිලා ගාන්නේ කරන්න බැරි දේවල් ගැන. බයිලා කියන්නේ ඔයගොල්ලන්ට බැනුම් අහන්න සිද්ධ වෙනවා. එක එක කතා පැහැදිලි වෙනකම් මම තේරුම් කරනවා. නමුත් අර අනවශ්‍ය දේවල් දැන් ගොඩ කෝස් කරන කට්ටිය trading නෙමෙයි කරන්නේ. වෙන වෙන දේවල් කියනවා. ඉතින් මම එහෙම නෙමෙයි ඔයගොල්ලන්ට ආවට පස්සේ බලාගමු. හරි දැන් ඔන්න මෙතනදී අපි trading account එකට කියන්නේ option trading වලට අපි ඩොලර් ටික ගත්තා. දැන් අපි බලමු අපේ account එකේ තියෙන ඩොලර් කොහොමද
අපි විකුණන්න කියලා. දැන් අපි ප්‍රොෆිට් එක ලැබුවම අපි විත්ඩ්‍රෝ කරන්න බෑනේ. අපි දැන් මේකේ පොදි ගාගෙන ඉන්නේ අපිට අවශ්‍ය මුදල දැම්මා ඉන්වෙස්ට් කරා ඊට පස්සේ අපි ඒකේ ලාභ ලබද්දී අපි මේක විත්ඩ්‍රෝ කරන්න ඕනේ. දැන් මේකේ මුදල් අපි ගත්තා වගේම තමයි අපි මේකේ මුදල් ආපස්සු විකුණන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඔන්න ඔය විදිය තමයි දැන් අපි උගන්වන්න යන්න. මෙන්න මෙතන පහලින් තියෙනවා හෝම් කියන බටන් එක. අන්න ඒකට යන්නයි මම. කරපු ක්‍රියාපටිපාටිම තමයි අයිමත් ආපස්සට රිවර්ස් එකට කරන්නේ. ඔන්න දැන් ඊට පස්සේ අයිමත් ට්‍රාන්ස්ෆර් කරන්න යනවා අපේ අනිත් account වලට. දැන් මෙතනදී ඔයා දන්නවා ඔයාගේ option trading account එකේ තමයි ඩොලර් තියෙන්නේ කියලා. අපි හැමතිස්සෙම trading කරලා ලාභය තියෙන option trading account එක. අපි ඒක හැමතිස්සෙම sell කරන්න නම් අපි අනිවාර්යයෙන්ම USD account එකට ඩොලර් ටික දාගෙන අපිට withdraw කරගන්න ඕනේ. හරි ඔන්න දැන් අපි withdraw part එකට යන්න. දැන් deposit part එක කරා deposit part එකේ අනිත් පැත්ත තමයි withdraw part එක. දැන් ඔන්න බලන්න trading account එකේ USD account එකට අපි ඩොලර් ටික transfer කරා. මේකෙන් අපිට තිබ්බා කියලා P2P ගිල්ලා කොයිලක්වත් ඩොලර්ස් ටික විකුණන්න බෑ. මේ USD account එකේ ඩොලර් ටික තියාගෙන අපි එහෙනම් USD account එකෙන් P2P account එකට අපි ඩොලර් ටික මාරු කරගමු. ඔන්න දැන් ඔන්න USD account එකේ තියෙනවා අපි මෙතන option trading කියලා තියෙනවා. දැන් option trading එකේ පොතින් එහෙම අයිමත් ඔයාලට option trading එකට තමයි යන්නේ. ඒක නිසා අපි P2P එකේ හරහා තමයි අපි ගනුදෙනු කරන්නේ. දැන් P2P account එකට තමයි දැන් මේකෙන් transfer කරන්න යන්නේ. ඩොලර් 10ක් දැම්මා. අපි කන්ෆර්ම් කරා. ඔන්න දැන් අපේ P2P එකට මුදල් අපි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා තියෙන්නේ. දැන් ඔන්න මෙතන මතක තියාගන්න. දැන් අනිත් ඒවලට දාපු ගමන් ඩොලර්ස් ගියාට P2P එකට එහෙම දාපු ගමන් එකපාර යන්නේ නැහැ. එයාට විනාඩියක් දෙකක් බලනවා. මොකද මේගොල්ලෝ එතන විනාඩියක් දෙකක් ගන්න. ඔයා නිවැරදි විදිහට මේකෙන් හම්බ කරලා තියෙන්නේ නැත්නම් මේකේ ප්‍රොෆිට් කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් චෙක් කරලා ඔයා ස්කෑම් එකේ නැතුව චෙක් කරලා තමයි ඔයාගේ P2P account එකට දාන්නේ. ඒතකොට දාපු ගමන් එකපාරට P2P account එකට යන්නේ නැහැ. ඉස්සරින් වගේ තමයි ඩිපොසිට් කරා වගේම දැන් ඔන්න withdraw කරන්න යන්නේ. ඔයා P2P account එකට යනවා. P2P account එකට ගියාම account එක 0 වෙලා පෙන්නන්නේ. මේ 0 වෙලා පෙන්නන්නේ ඔයාගේ account එක ට්‍රාන්ස් එක දාපු ගමන් ඔයාට තාම ඒකේ withdraw කරන්න දෙන්නේ නැහැ. පොඩි චෙක් කරන්න පොඩි වෙලාවක් ගන්න. අනිවාර්යෙන් විනාඩියක් හෝ දෙකක් වගේ කාලයක් එයා ගන්නවා. හරි. ඉතින් මෙතනදී ඔන්න තව ටිකකින් එයා මේක රිෆ්‍රෙෂ් කරන්න පුළුවන් පහලට යද්දම නැත්නම් මේකේ ඩොලර් ටික නිකම් වැටෙනවා. විනාඩියකින් දෙකකින් ඇතුළත මේක ඉක්මනට අපේ ට්‍රාන්ස් එක අපිට එනවා. ඊට පස්සේ අපිට මේකේ withdraw කරන්න පුළුවන්. ඒක නිසා අර බය වෙන්න එපා. එකපාරට option trading වලින් ඉඳන් USD account එකට දාලා P2P දාපු ගමන් ඩොලර් ටික නැති වුණා. දැන් account එක 0 කියලා බය වෙන්න දෙයක් නැහැ. මේක අයිම ටික වෙලාවකින් වෙනවා. දැන් ඕක වැටෙන්න කලින් මම ඔයාලට තව පොඩි දෙයක් කියන්නම්. දැන් මේකෙදි ඔයාලට විකුණන්න යනවා නම් ඔයාගේ bank details ඔයා ඇඩ් කරලා තියන්න ඕනේ. නැත්නම් ඔයාගේ මුදල් කොයිටද දාන්න කියලා කවුරුත් දන්නේ නැහැ නේ. ඒතකොට අනිවාර්යයෙන්ම ඔයාට ඉදිරියට යනවා නම් ඔයාගේ bank details ඔයා දීලා තියෙන්න ඕනේ. නැත්නම් එහෙම ඔයාගේ මුදල් ගන්න කෙනාට ඔයාගේ details මුකුත් නැතුව ඔයාට order කරගන්න බෑ. හරි. එහෙනම් අපි මේකේ bank details කොහොමද ඇඩ් කරන්න කියලා ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. මෙන්න මෙතන උඩ තියෙනවා බලන්න. ඔයාගේ profile icon එක click කරාම ඔන්න ඔතනම දැන් ඔයාට තියෙනවා. ඔයාගේ අද දවසේ උඩින්ම තියෙනවා. ඔයාගේ නම තියෙනවා. ඒතකොට මේ උඩින්ම තියෙනවා අද දවසේ daily trade limit එක. දැන් මේකෙදි ඔයාට buy හරි sell හරි කරන්න පුළුවන්. ඔයා මුලින්ම beginner කෙනෙක් නම් ඔයාට දීලා තියෙනවා සීමාවක්. ඒ කියන්නේ දවසට ඔයාට ඩොලර් 500ක් හෝ withdraw කරන්න පුළුවන් නැත්නම් ඩිපොසිට් කරන්න පුළුවන් 500. හරි. එතන මෙතනදී ඔයාගේ උඩ තියෙනවා 490 වට තව buy කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා උඩදී ඔයාගේ ලිමිට් එකෙන් ඔයා ඩොලර් 10ක් ගත නිසා මෙතන 10ක් අඩු වෙලා තියෙනවා. ඔයාට sell කරන්න පුළුවන් 500ක් වෙනකම්. ඒතර ඔයාගේ ලිමිට් එක දවසට ඔයාට 500ක් withdraw කරන්න පුළුවන් ගන්නත් පුළුවන්. ඒතර මෙන්න මේකේ දෙවෙනියට තියෙනවා payment method කියලා. payment method එක තමයි ඔයා අනිවාර්යයෙන්ම දිය යුත්තේ. මොකද ඔයාගේ bank details දීලා නැතුව ඔයාගෙන් ඩොලර් buy කරන කෙනා ඔයාට මුදල් දාන්න ඔයා අනිවාර්යෙන් bank details දීලා ගන්න ඕනේ. ඒතර බලා ගන්න පුළුවන්. මම bank details දීලා තියෙනවා මගේ. මම මේකෙදි තව add payment method එකක් ඔයාට add කරන විදිය කියලා දෙන්නම්. ඔයාට මුලින්ම එන කෙනෙක් නම් ඔයාට තේරෙන්නේ නැතිනම් ඔයාට මම කියලා දෙන්නම්. ඔන්න add payment එක ඔයාට කරගන්න විදිය. ඒ කියන්නේ ඔයාට ඒ bank details ඇතුළත් කරන විදිය. දැන් ඔයා යන්නේ bank to bank මුදල් ඉල්ලලා යන්නේ. ඒතර මේකෙදි ඔයා bank transfer කියන එක තමයි දෙන්න ඕනේ. bank කියලා ඔයා BA ගහද්දී bank transfer වෙනවා. bank transfer එකක් කරා තමයි ඔයා ඉස්සරහට ගණදුණු කරන්න යන්නේ. bank transfer එකකින් ඔයාගේ ගණදුණු කරනවා නම් ඔයාට උතන තියෙනවා දේවල් ටිකක් fill කරන්න. ඉතින් ඕක මම fill කරන විදිය කියලා දෙන්නම්. මෙන්න මෙතන උඩින්ම තියෙන්නේ ඔයාගේ bank account number එක enter කරන්න. ඒතර මම ඔන්න add කරන්න. හරි මගේ bank account එක මම enter කරා. ඉතින් මේකේ swift code එක ඕනේ අපිට enter bank name. මම bank name එක ඇතුළත් කරනවා. ඔන්න ඉතින් මගේ branch එක. ඔන්න දැන් මෙතන අර ඔයා දැක්කනේ අර විස්තරයක් දීලා තිබ්බා. එයාගේ phone number එක මම කිව්වේ introduction එකක් තියෙනවා කියලා එයාගේ යන. මෙතන ඔයාට මොකක් හරි guide එකක් දෙන්න පුළුවන්. උපදේශ එකක් දෙන්න පුළුවන්. ඔයාට මේකේ add කරන් තියෙන. ඒතර අර order එකක් දාද්දි අර යාට පෙන්නනවා ඔයාගේ details ටිකක් ඔයාව contact කරගන්න විදියක් කොහොමන හරි විදියක්. ඒතර මේකේ link මුකුත් දාන්න බෑ. ඔයාගේ details තමයි දාන්න පුළුවන්. හරි ඔන්න මේක add කරා. ඔන්න දැන් බලා ගන්න පල්ලෙන් දැක්කද payment method දැන් මගේ දෙකක් තියෙනවා. ඔයාට ඕන නම් දෙකම select කරන්නත් පුළුවන්. order එකක් යද්දි නැත්නම් එකක් select කරන්නත් පුළුවන්. දැන් සාර්ථක අපි payment method දෙක අපි save කරලා තියෙන්නේ. මම යන්නම් ඉස්සරහට. දැන් බලා ගන්න පුළුවන් ඔයාට අන්න ඩොලර් 10 ඇවිල්ලා තින්නේ. අපි අර transfer කරපු ඩොලර් 10 දැන් ඇවිල්ලා තින්නේ. දැන් ඔයාට මේක sell කරන්න පුළුවන්. මේ උඩින්ම තියෙනවා sell කියලා එකක්. අපි කියන්නේ අයිමත් sell කරන්න තමයි යන්නේ. දැන් ඔන්න අපි ඉස්සරින් buy කරා. දැන් මේ ඩොලර් 10 ඔයාගේ account එකෙන් sell කරන්න යන්නේ. ඒ sell කරන්න මම අයිමත් පහළට ගියොත් ඉතින් ඔසඳ ඉන්නවනේ මතත් එයා order එකක් දාලා තියෙනවා. ඒක ඩොලර් 10 ඉඳන් ඩොලර් 29ක් වෙනකන් එයා ගන්නවා. ඩොලර් 1.345 ගානේ. ඒතකොට දැන් ඔන්න ඔයාට අයිමත් අපි එයාගෙන් ගත්තා වගේ මෙයාට විකුණන්න යන්නේ. ඒතකොට බලන්න මෙතන අනිවාර්යයෙන්ම අපි ගන්න වගේම විකුණද්දිත් මේ දෙන්න ඩොලර් ටික දෙද්දි මෙතන එයා කොන්දර මේකේ ඉන්න කෙනෙක්ද රේට් එක හොඳයිද ඒ ටික ඔක්කොම බලලා තමයි දෙන්නේ. නැත්තම් නිකන් පොඩි රේට් තියෙන කට්ටිය දෙන්න එපා. අනිවාර්යයෙන්ම මේක බලලා තමයි ඔයාගේ මුදල් විකුණන්න ඕනේ. හරි ඔන්න යාට සෙල් ඕඩර් එකක් දාන්න යන්නේ. මම ඔන්න යාට ඩොලර් 10ක් මගේ account එකේ තියෙන 10 දැන් 10ක් තියද්දි ඔයාලට 11ක් විකුණන්න බෑ. මොකද ඔයාගේ account balance එක 10ක් තියෙන නිසා. ඔන්න ඔයාට
10ට වඩා 7ක් අත් විකුණන්න බෑ. 10 තමයි උරුම විකුණන්න පුළුවන්. ඔයාට නැත්තම් මේකේ ඔයාට ගණදිනුව කරන්න බෑ. ඉස්සරහට යන්න බෑ. ඔයා හරියට මේකේ දේවල් දුන්නේ නැත්තම්. හරි ඔන්න දැන් මෙතන receive payment එකේදී ඔයාට අන්න මම කිව්වේ අර bank details මගේ දෙකක් තියෙනවා. දෙකම ඕනනම් ඔයාලට දෙන්නත් පුළුවන්. නැත්තම් එකක් දෙන්නත් පුළුවන්. මේ bank එකේ transfer කරන්න කියලා දෙන්න පුළුවන්. ඒතර මම අලුතෙන් add කරපු number තමයි මේක. ඉතින් එහෙම නැතුව ඔයාට 3-4ක් වුණත් add කරලා දෙන්න පුළුවන්. ඔයාට අවශ්‍ය මුදල් දෙන්න පුළුවන් account එක ඔයාට select කරලා confirm කරන්න තමයි දෙන්නේ. ඔන්න දැන් අපේ order place කරන්න යන්නේ. හරි දැන් ඔන්න අපේ ඩොලර්ස් ටික මෙතන අපේ account එකෙන් නැති වෙනවා. නැති වෙලා ඔයාට මේක වෙන කෙනෙක්ට සෙල් කරලා තියෙන. ඉතින් දැන් මෙතනදී බලමු අයිමත් අපේ account එකට ගිහිල්ලා අයිමත් කොහොමද එතන මේ order එකට එන්නේ කියන එක. හරි ඔන්න දැන් මෙතන අපි market වල හිටියේ මෙතන පල්ලෙහා තියෙනවා. orders කියන්නේ අපිට මේ වෙලාවේ අපි order එකක් දාලා තියෙනවා නම් ඒක බලන්න පුළුවන් එක. අපි ඒක තමයි දැන් බලන්න යන්නේ. මෙතන orders කියන්නේ අපේ දැන් trade එක අපි sell වෙන්න දාලා තින්නේ. ඒතකොට එයා waiting එකක් දීලා තිනවා මේ ඔයාලට count වෙලා තිනවා. විනාඩි 45 තිනවා. විනාඩි 45 තුල එයා payment එක කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන market එක. ඕගොල්ලන්ට ගියාම බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට market එකට ගිහිල්ලා ඔයාලට දැන් sell කරන්න මුදල් නැහැ. ඔයාගේ අර මුදල් ටික අඩු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාගේ order එක complete වෙනවා. එයා මට payment එක කරලා එයා මට slip එක එව්වට පස්සේ තමයි ඔයාට මේකේ ඔයාගේ ඩොලර් ටික විකුණන්න තියෙන්නේ. හරි ඔන්න දැන් මෙතනදී එයා මගේ bank එකට transfer එක දාලා ඉවරලා මට slip එක එවයි. slip එක එව්වම මට මේ order එක confirm කරන්න තියෙන්නේ. දැන් ඔයාට ඔන්න මෙතන තේරුම් ගන්න පුළුවන් මෙතන shape ටිකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ දැන් ඔයාට මුදල් දැම්මොත් විතරයි ඔයා මේකෙන් මුදල් රිලීස් කරන්නේ. දැන් අර කලින් procedure එකම තමයි දැන් ඔයාගේ පැත්ත තමයි ඔයා මුදල් රිලීස් කිරීම තියෙන්නේ. දැන් කලින් ඔයාට ඒකේ තිබ්බේ ඔයා මුදල් ගද්දි ඒ සෙලර්ගේ අතේ තමයි මුදල් රිලීස් කරන්න තිබ්බේ. ඒක නිසා දැන් ඔයාට ඒකේ අනිත් පැත්ත තියෙන්නේ. හරි ඔන්න දැන් අපි බලමු. එයා තාම මට payment එක confirm කරලා නැහැ. එයා payment එක කරලා ඉවරලා මෙතන මට payment එක කරා කියලා slip එක එවයි. මෙතනදී එයා hi කියලා දාලා තිනවා. hi අපි message එකකුත් දැම්මා. ඒතර මෙයා මේකෙදි payment එක වෙලා තිනවා. ඒක අපිට මෙතනින් බලා ගන්න පුළුවන් කෙලින්ම ගිහලා මෙතන orders වලට යමු. මෙන්න මේ orders වලට ගියාම අපේ order එක complete කරන්න තියෙනවා. ඒතර ඔන්න මෙතනදී එයා payment එක කරලා තිනවා. ඉතින් මට ඒකේ slip එක එවලා තිනවා. slip එක බලලා order එක release කරනවා. order එක release කරද්දි මතක තියාගන්න ඕගොල්ලන්ට එනවා mail එකට confirm කරන්න code එකක්. ඔයාගේ email එක දැන් මේ account එක හදද්දි දුන්න email එක තියෙනවනේ. ඒ email එකට ගිහිල්ලා ඔයාගේ code එක අනිවාර්යෙන් දිය යුතුයි. ඒක දුන්නාට පස්සේ තමයි ඔයාගේ මේක release වෙන්නේ. ඉතින් බලමු මට ඇවිල්ලා තියෙනවා code එකක්. මම ඒක දෙනවා. මේක නිකන් OTP එකක් වගේ දෙනවා. ඔන්න මම දුන්න ගමන් automatic මගේ ඩොලර් ටික release වුණා. ඒ කියන්නේ මගේ payment එකට ආවොතින් තමයි මම මේක release කරන්න. මෙයාට පුළුවන් අපිට rate එකක් දෙන්න. මෙයා මුදල් ගණදුණු කරපු නිසා මම ඔන්න rate එකකුත් දුන්නා. ඔම rate දෙන්න නිසා තමයි අතන මම කිව්වේ rating බලන්න කියලා. ඒ කියන්නේ ගණදුණු හොඳට කරොත් අපිට යාට rate එකක් දෙන්න පුළුවන්. හරි ඔන්න දැන් මම සම්පූර්ණ කියලා දුන්නා. payment එකක් ඔයා කරලා withdraw part එකක් deposit part එකක් කරගන්න නිවැරදි ආකාරයේ. මම කිව්වාට දැන් දෙවෙනි ආකාරයකුත් තියෙනවා කියලා. අපි බලමු මේකේ දෙවෙනි ආකාරය. දෙවෙනි ආකාරය තමයි ඔයගලන්ට මම යනවා නැවතත් home එකට. හරි home එකට ආවා payment agent හරහා ඔයාට වාගේ account එකකටම ඩොලර් ටික දාගන්න පුළුවන්. ඒ සම්බන්ධව සියලු විස්තර අපේ support team එකක් තියෙනවා. ඒ support team එකේ දිලුක්ෂ්මී සර් contact කරගත්තොත් එයා ඔයාට කියලා දෙයි. ඔයාට bank details එවයි. ඒකදී ඔයාට ඒ bank එකට transfer කරලා ඉවරලා මුදල් ටික ඔයා slip එක අරින්න විතරයි තියෙන්නේ. ඔයාට වාගේ account එකට කෙලින්ම සල්ලි හම්බ වෙනවා. account එකට සල්ලි හම්බ වෙන්න නම් ඔයාගේ CR number එවන්න ඕනේ. දැන් ඔයාගේ CR number එක ගන්න විදිය මම දැන් මේකේදී පැහැදිලි කරනවා. මේ CR number එක දිලුක්ෂ්මීට යවන්න. යවුවම එයා ඩොලර් කොච්චරද ඔයාට ඕන කියන එක ඔයාගේ account එකට කෙලින්ම දානවා. ඔයාට කිසිදු මාසියක් වෙන්න ඕනේ නැහැ. මෙන්න මෙතනදී පහළට ගියාට පස්සේ more කියලා option එකක් තියෙනවා. මේ more කියන option එකේ ඔයාට ගිහිල්ලා ඔයාගේ CR number එක ගන්න පුළුවන්. CR number එක ගද්දී ඔයා මෙතන more කියන option එකට ගිහිල්ලා ඔයාගේ payment agent කියන එක click කරන්න. payment agent click කරාම ඔන්න බලන්න උඩින්ම තියෙනවා derive ID කියලා. derive ID කියලා තියෙනවා CR.2.24. ඔක තමයි මගේ CR number එක. දැන් අර කලින් එව්ව client ID එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඔයාගේ account එකට කෙලින්ම අපිට transfer කරන්න පුළුවන්. ඔයාට පුළුවන් දෙවෙනි method එක විදියට ඔයාගේ මේ CR number එක විතරක් දිලුක්ෂ්මීට එවන්න. ඔයාලා ඩොලර් ගන්න අවශ්‍ය නම් එයාට අමතන්න කියලා එවයි. ඒතර මේකෙදි ඔයාගේ CR number එක ගන්න විදිය තමයි මේ තියෙන්නේ. CR number මෙන්න මෙතන ඔයාගේ copy කරගන්න ඕන copy වුණා. ඉතින් මේ ක්‍රමවේදය ගොඩක් ආරක්ෂිතයි. ඉතින් ඔන්න ඕක තමයි පළවෙනි පාඩම. ඔයගොල්ලන්ගේ account එකට trade කරන්න ඩොලර් දාගන්න නැත්නම් ඩොලර් විකුණන්න තියෙන ක්‍රමවේදය මම කියලා දුන්නේ. ඊළඟ පාඩමේ ඔයගොල්ලන්ට මේකේ interface ටික අඳුනලා දීලා ඔයාලට trade කරන්න අපි පටන් ගන්නවා. ඉතින් ඩොලර්ස් දාගෙන තියාගන්න. අපි class පටන් ගද්දී ඔයගොල්ලන්ට trading start කරද්දී ඔයගොල්ලන්ට ඉතා පහසුවෙන් ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා නිමාලාම trading එක ඉන්න කියලා. හැමෝටම ජය වේවා.